ආයිබෝවන් සුබ දවසක්. අද අපි බලමු කැලිබර් පින් කොහොමද ග්‍රීස් කරන්න කියලා. ඒත් එක්කම පුංචි මතක් කිරීමක් කරනවා. channel එක subscribe කරගෙනම අපි වීඩියෝ එක බලන්න යමු. මෙතන ඔයාලා පේනවා මෙතන එන දෙකක් තියෙනවා. පින් දෙකක්. ওই පින් දෙකට 12 එන දෙකක් තියෙනවා. ඔය මම ඔයාලට පෙන්නන්නේ එන දෙක. ඔය 12 එන දෙක ඉස්සෙල්ලාම අපි ගලව ගන්න ඕනේ. නිවැරදි ටූල් හොඳ ගුණානුභාවයෙන් හොඳ ටූල් භාවිතා කරන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. නැත්තම් ඔය එන අපි ගලවනකොට ස්ලිප් වෙලා රවුම් වෙන්න වගේ බලනවා. ගලවනකොටත් හරියට යතුර දාලා නිවැරදි ආකාරයෙන් ගලව ගන්න. ඔය දෙයට එීම කරන්න එපා. ඒතර තමයි රවුම් වෙන්න ස්ලිප් වෙන්න බලන්නේ. ඔය විදිහට ඔය එන දෙක ගලව ගන්න ඕනේ. කෙනියක් ගැලෙවුවා. තව යටත් එනියක් තියෙන යට පින් එකේ. පියනෙත් ගලව ගමු. මේ තියෙන යන්නේ හරි. අපි දැන් කොහොම ගලවලා පැත්තකින් තියාගමු. ඔය බ්‍රේක් හෝස් එහෙම නම් ගලවන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලට උලන් අරින්නත් වෙනවා. ඒ නිසා ඔහොම පැත්තකින් තියාගන්න. මේ තියෙන්නේ පින් දෙක. රබර් බූට් එකක් පොඩි බූට් එකක් දාලා තියෙන්නේ. දූවිලි යනවට ඔය තියෙන විදිහටම හයි කරනකොටත් හයි කරන්න. ඔය එක පැත්ත පොඩ්ඩක් පොඩි අනිත් පැත්ත චුට්ටක් ලොකුයි. පොඩි වෙනසක් තියෙන්නේ. තියෙන පැත්තටම හයි කරන්න. දැන් මෙතන තියෙනවා තව 17 එන දෙකක්. මම ඒකත් ගලව ගන්නවා. එතකොට අපිට ওই කෑල්ල පිටින් ගලවලා හොඳට සෝදලා පිරිසිදු කරගන්න පුළුවන්. නැත්නම් ඔහොම තියදී අපහසුයි හොඳට පිරිසිදු කරගන්න. ඒ නිසා 17 එන දෙකත් ගලවලා පිරිසිදු කරගත්තා නම් කරන වැඩේ හරියට එකපාරම ලේසි. ඔය ගලවන එන තද කරනකොට හොඳට තද කරන්න. ගලවනකොට නිසි ආකාරයෙන් ගලව ගන්න කියලා මතක් කරනවා. නැත්තම් ඔය එන රවුම් වෙලා ගලවා ගන්න අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. මේ තියෙන 17 එනේ අපිට ඕන ওই පෑඩ් එක දැන් ඔහොම ගලව ගන්න පුළුවන්. ඒ ඕනේ දැන් ඔය එන දෙක ගැලවුවම මේ සෙට් එක පිටින්ම එළියට ගත්තා. ඔය සෙට් එක පිටින්ම එළියට ගත්තා. ඔය පෑඩ් එක ගලව ගන්නේ පොඩ්ඩක් ඔක හැඩ කරන්න ඕනේ. හැඩ කරලා එළියට අදින්න තියෙන. එතකොට ගැලවෙනවා. දාන කොටත් එහෙම තමයි. පැත්තට දාලා ඊට පස්සේ කෙලින් කරන්න තියෙන්නේ. ඔයාලට පේන විදිහෙන් පැත්ත හරවලා එළියට අදින්න තියෙන්නේ. ලේසියෙන්ම ගලව ගත්ත හැකි. ඔය සේරම බූම් තෙල් වගේ දෙයක් දාලා හොඳින් සෝද ගන්න ඕනේ. අර රබර් බූට් නම් සෝදන්න එපා. තැම්බෙන්න පුළුවන්. මේ තියෙන මම හොඳින් සෝදගෙන දැන් තියෙන්නේ බූම් තෙල් වලින් සෝදගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ
තව් දෙක හොඳට පිරිසිදු කරගන්න. මොකද ඒක ඇතුලේ තමයි අපේ කැලිපර් පින් එක තියෙන්නේ. මේ බූට් දෙක මේ පෑඩ් තව දුවන්න පුළුවන්. මේ වල පේන ඇති තව කාණුව තියෙනවා. ඒ කාණුවේ කුඩු රැඳිලා තියෙනවා. ඒවත් හොඳට පොඩි කීයක් පටි තල කෑල්ලකින් වගේ හොඳට පිරිසිදු කරගන්න. මම ඔය ඔක්කොම සෝදගෙන ඇවිල්ලා තියෙන දැන්. ගලවපු ඔක්කොම මේ පින් දෙකත් හොඳට පිරිසිදු කරගන්න. දැන් තියෙන්නේ අපිට සෝදගත්ත ටික ආයි හයි කරගන්න. මේ මෙතෙන් තමයි 17 එන දෙක සම්බන්ධ වෙන්නේ. මුලින් අපි ඒක සම්බන්ධ කරගන්න ඕනේ. ඔක මාව පැත්තක් මාරු වෙන්නේ නැහැ. මේකට බය වෙන්න එපා. මේ එතන ඔයාලට කට්ටයක් පෙන්නේ ඕක තමයි ඉතුරු පැත්තට එන්නේ. පැත්ත මාරු වෙන්නේ නැහැ කොහොමද? මේ ආකාරයෙන් මුලින් මේක අපි සම්බන්ධ කරගන්නවා. ඔය කැලිපර් පින් හිට වුණාම තමයි රෝද රත් වෙන්න බලනවා, බ්‍රේක් බයින් වෙන්න බලනවා, වාහනේ අදින්නේ වගේ ඔයාලා තේරෙනවා. මොකද ඔක ඇතුලේ වැඩ කරන්න අපි බ්‍රේක් ගහලා අතේරියට පස්සේ ඒකයි අපි කැලිපර් පින් ග්‍රීස් කරන්න ඕනේ. ඉතින් දැන් මම ඔය දැන් 17 යන දෙක මුලින්ම දාගන්නවා. හොඳට හිර කරගන්න. නිවැරදි ටූල් භාවිතා කරලා කොයිම වෙලාවකවත් එන ස්ලිප් කරගන්න එපා. ඊට පස්සේ එන සවුත් වෙන එන රවුම් එන්න බලලා හරියට යතුර දාලා තද කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳට තද කරගන්න අතේ ගානට. මේ තියෙන්නේ අපේ පෑඩ් දෙක. දාන හැටි හොඳට බලා ගන්න. මම පැත්තට දාලා තමයි කෙලින් කරන්නේ. ඔයාලා පේන ඇති පැත්තට දාලා කෙලින් හරි පහසුවෙන් දාගන්න පුළුවන්. පැත්තට දාලා ඊට පස්සේ පැත්ත හරවන්න තියෙන්නේ. ඔය තියෙන විදිහටම දාන්න බෑ කොහොමද? ඔය පැත්තට දාලා තමයි හරවන්න ඕනේ. හරිම පහසුවෙන් දාගත්ත හැකි. හරි. දැන් පෑඩ් දාගෙන ඉවරයි. දැන් අපි කැලිපර් පින් දෙකේ ග්‍රීස් ගාගෙන දාගන්න තියෙන්නේ. මහ ලොකුවට ගොඩක් තවරන්න ඕනේ. සාමාන්‍ය ගානට ග්‍රීස් කරගන්න තියෙන්නේ. හොඳ ග්‍රීස් එකක් භාවිතා කරන්න කියලා මතක් කරනවා. ග්‍රීස් වර්ග අපිට ඕන තරම් තියෙන වෙළඳ පොලේ හොඳ එකක් භාවිතා කරන්න. ඊළඟ මේ බූට් එක දානකොට පැත්ත බලලම දාගන්න. අර පොඩි පැත්ත තමයි පිස්සෙලා දාන්නේ පින් එක පැත්තට. ඔය බූට් එක රඳව ගන්න උතන පොඩි රවුමක් වගේ කට්ටයක් තියෙනවා. ඒකට දාන්න තියෙන. එතකොට ඔය බූට් එක කොහෙවත් එහාට මෙහාට යන්නේ නැහැ. අපි
අනිත් පින් එකත් ඒ විදිහටම ග්‍රීස් කරගමු. රබර් බූට් එකක් දාගෙන හරිම පහසුවෙන් ඔයාලා ගෙදරදීම මේ පින් ග්‍රීස් කරගන්න පුළුවන්. ගෑරේජ් ගානේ ගිහිල්ලා ඉතින් රස්තිය අඩු වෙන්න ඕනේ නැහැ. මේ කොටසත් රෙදි කෑල්ලකින් පොඩ්ඩක් පිරිසිදු කරගන්න දූවිලි වගේ තියෙන නිසා ඊට පස්සේ මේ විදිහට දාගන්න තියන්නේ. දාලා අර තිබ්බ විදිහටම 12 එන දෙක දාගන්න තියෙන්නේ. යට නිදා ගන්නවා. දාලා හොඳට තද කරගන්න අපි ගලපු එන. හරි දැන් අපේ වැඩේ ඉවරයි. දැන් පින් ග්‍රීස් කරලා ඉවරයි. ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ එන ටික හොඳින් තද කරගන්නවා. වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. වීඩියෝ එක හොඳ නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.